හරි. කවුද එන්නද මේ වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ? වීඩියෝ කරන්නේ නැහැ. මොකද්ද මේකේ තේරුම? මම යනවා යන්න එක්ක. මේක කරන්න බැහැනේ. යන්න. මේ වීඩියෝ එක බලලා ඉන්නේ. මෝඩ එකගේ කෑ ගහන්න නැතුව. මේ මිනිස්සු ගන්න එපා එක්ක ටීම් එකට. අයිබෝන් හැමෝටම ඉතින් කැන්ඩි අපි වෙනස් විදිහේ වීඩියෝ රේන්ජ් එකක් ගන්න හිතුවා. ඔයාලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් බයි කරන්න යනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ගැන හොඳටම දැනගෙන බයි කරන්න යන්න සපෝට් එකක් වෙන්න තමයි මේ වීඩියෝස් ටික අපි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කම්පෙයාර් කරන්න යන්නේ mid range headphone category එකේ popular headphones දෙකක් ගැන. ඒ තමයි Anker Soundcore Space One JBL Live 770 NC. ඔයා headphone එකක් ගන්න හිතනවා නම් noise cancelling, sound quality, battery life, comfort වගේ දේවල් ගැන confuse වෙලා ඉන්නවා නම් මේ වීඩියෝ එක end වෙනකන් බලන්න. අපි headphones වල design ගැන කතා කරද්දී Anker Soundcore Space One එක minimalized look එකක් තියෙන headphone එකක්. weight එක ටිකක් light. ඒ නිසා long time wear කරනකොට head එක load කරන්නේ නැහැ. ඊළඟට අපි යන් JBL එකට. JBL එක බලද්දි premium design එකක් තියෙන JBL signature style එක clearly පේනවා මේකේ. පේනවද? clearly පේනවා plastic quality එක solid. මෙහෙම තමයි මේ දෙකේ design එක යන්නේ. Okay, ඊළඟට අපි යමු comfort and fit. headphone එක comfort එක and fit එක කියන්නේ important ම දෙයක්. හරි. අපි දැන් මුලින්ම පටන් ගමු Anker Soundcore Space One එකේ. මේකේ air cup soft, clump force balanced and long time work කරන අයට හරි travel කරන අයට මේක ගොඩක් comfortable. හරි. අපි යමු ඊළඟට JBL එකට. මේකේ cushion එක thick. මේකේ JBL එකේ headphone වල cushion එක ටිකක් thick. මේකේ ears cover කරන විදිය හොඳයි but ටිකක් heavier feel එකක් තියෙනවා. මේකේ පොඩි heavier feel එකක් තියෙනවා මේ JBL එකේ comfortable එක අතින්. මේකේ අපි noise cancelling ගැන කතා කරද්දී Anker Soundcore Space One එක surprisingly strong. bass, train, AC noise වගේ low frequency sounds හොඳටම cut. එතකොට අපි JBL එක ගැන කතා කරද්දී මේකේ adaptive noise cancelling තියෙනවා. environment එක අනුව automatically මේක adjust වෙනවා. smart feature එකක් වුණත් pure cancellation strength එකෙන් Space One ටිකක් ahead. Okay. දැන් යන්නේ best part එකට. මේ දෙකේ sound quality එක අපි compare කරලා බලමු. මුලින්ම මම යන්නේ JBL. JBL headphone එක bass lovers ලට bestම headphone එකක්. electronic hip hop EDM songs වලට bass punch හොඳටම feel වෙනවා. දැන් යමු Anker Soundcore Space One. sound profile එක balance, vocal clear, mid clean, high harsh නැහැ. YouTube videos, podcast, movies වලට excellent. So bass priority නම් JBL, clarity and balance නම් Space One. අපි මේ දෙකේම battery life එක ගැන කතා කරද්දී Anker Space One එකේ ANC on කරලා අපිට මේක පැය 40ක් වගේ use කරන්න පුළුවන්. ANC on කරලා ඒ වගේ hours ගානක් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ fast charging support එක තියෙනවා Anker Space One එකේ. අපි යමු JBL එකට. එතකොට JBL කියන විදිහට මේක පැය 65ක් අපිට use කරන්න පුළුවන්. මේක daily use එකට enough. so try කරලම තමයි බලන්න ඕනේ මේකේ කොහොමද battery life එක තියෙන්නේ කියලා. මේක නම් අනිවාර්යයෙන්ම පැය 40ක් අතර අපිට use කරන්න පුළුවන්. 40ත් 55ත් අතර use කරන්න පුළුවන්. ANC on කරලා 40ත් අතර මේක 65ක් කියනවා. but around අපිට පැය 30ක් වගේ use කරන්න පුළුවන්. එතකොට මේ දෙකම mobile app support කරනවා. Anker app එකෙන් EQ customize කරන්න පුළුවන්. sound profile වෙනස් කරලා personal taste එකට set කරන්න easy. එතකොට JBL app එකෙන් gesture controls, voice assistance, ANC modes control කරන්න පුළුවන්. tech features side එකෙන්
JBL එක ඇඩ්වාන්ස්. එතකොට අපි මේ වගේ ප්‍රයිස් ගැන කතා කරද්දී Anker Soundcore Space One value for money option එකක්. JBL Live 770NC එක ගැන කතා කරද්දී මේක premium price එකක්. but sound signature එක සහ brand trust එක නිසා මේකට pay කරනවා. so අපි discuss කරපු දේවල් වලින් අපි final කතා කරමු. budget, long battery, strong ANC, Anker Soundcore Space One, bass, premium sound experience, JBL Live 770 ANC. ඉතින් මේ දෙකම හොඳ headphones. ඉතින් ඔයාගේ choice එක depend වෙන්නේ ඔයාගේ use එක මත. ඉතින් මේ පොඩි බැටි බොරු බයිලා ඕනේ නෑනේ. මේ බොරු බයිලා ඕනේ නෑ. JBL තමයි සුපිරිම. මෙයාට කවුද එන්න දුන්නේ මේ වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ. වීඩියෝ කරන්නේ නෑ මොනවාද? මේකේ මොකක්ද තියෙන ක්වොලිටිය? මේක ඔයා බලන්නකෝ. මේකේ තියෙනවා ආඩ 65 hours pay time එක. ඒ වගේ නෙමෙයි. noise cancellation සුපිරි. ඒ විතරක් නෙමෙයි මේකේ bass quality එක. ඔයාට මේ bass quality එක වෙන කොහෙන්වත් ගන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. සුපිරි. මෙහෙමයි මේකට එනවා වීඩියෝ කරන්න බෑනේ. මොකද්ද මේකේ තේරුම? මම යන්න එක්ක මේක කරන්න බෑනේ. යන්න. JBL සුපිරි ඈ. JBL සුපිරි. මේ වගේ ඔයාලා දන්න පොඩි කාරණාවල් නිසා ප්‍රොඩක්ට් ගන්න ගිහින් අමාරුව වැටෙන තැන් තියෙනවා. ඉතින් මේ විදිහට අමාරුව වැටෙන්නේ නැතුව හරියටම ප්‍රොඩක්ට් එක ගැන දැනගෙන ඒ ප්‍රොඩක්ට් එක පර්චේස් කරනවා නම් ප්‍රොඩක්ට් එක ගැන දැනගන්න ඕන නම් ඔයා දිගටම Candy Cellular අපේ වීඩියෝස් බලන්න. ඉතින් මේ වීඩියෝ එක helpful නම් like කරන්න, subscribe කරන්න, comment section එකේ ඔයා කැමතිම headphone එක කියන්න. ඉතින් thanks for watching. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye. bye guys. මේ පිස්සෙක් වගේ වීඩියෝ වලට එන්න එපා. මේ වීඩියෝ එකක් කරනවා මේ මිනිස්සුව ගන්න එපා වීඩියෝ වලට. හරි. JBL සුපිරිනේ. JBL එක. ඔයා ඔක්කොටම කලින් මේ වීඩියෝ එක බලලා ඉන්න. මෝඩ එකගේ කෑ ගහන්න නැතුව. මේ මිනිස්සු ගන්න එපා එක්ක ටීම් එකට. JBL සුපිරි.